IL T20 තරඟාවලියේ ගල්ෆ් ජයන්ට්ස් කණ්ඩායම හා ඩීසට් වයිපර්ස් කණ්ඩායම අතර තරඟය නිමාවට පත් වුණේ. තරඟාවලියේ කණ්ඩායම් ප්‍රසාද ලකුණු සටහනේ ඉහළම ස්ථානයේ වයිපර්ස් කණ්ඩායම තම නම ඉදිරියේ ලියා ගනිමින් තරඟයේ කාසිය වාසිය ජයග්‍රහණය කරපු වයිපර්ස් කණ්ඩායමේ නායකතුමා ඔව් ඒ සෑම් කරන් තීරණය කළේ මුලින්ම පන්දු ගල්ෆ් කණ්ඩායම අඩු ලකුණු සංඛ්‍යාවට සීමා කිරීමට බලාපොරොත්තු වෙමින්. ඒ අනුව පිටියට ගල්ෆ් කණ්ඩායමේ ආරම්භක පිතිකර යුගලේ වුණේ මෙවර තරඟාවලියේ වැඩිම ලකුණු ලාභියා වූ පැතුම් නිස්සංක සහ ගුර්බාසුයි. පළමු පන්දුවාරයේ සිටම වයිපස් පන්දයවන නරඹන්නන් කරපු පැතුම් නිස්සංක පන්දු 27කදී නැවතත් ලකුණු 50 සීමාව පසු කළේ වාර්තාවන් දෙකක තම නම ඉතිහාසය ලියා ගනිමින්. එම වාර්තාවන් ගැන වීඩියෝ එක මම කලින් වාට දාලා ඇති බලන්න. කණ්ඩායමේ සම්පූර්ණ ලකුණු 73ක් වන විට වේගයෙන් පන්දුවට පහර දුන් පැතුම් නිස්සංක ලකුණු 56ක් ලබා සිටිදී දැවී ගියේ පන්දු 29කදී 6 පාර 4ක් හා 4 පාර 4ක් එල්ල කරමින්. පැතුම්ගේ දැවී යාමෙන් පසු පිටියට ජේම්ස් වින්ස් ගුර්බාස් සමගින් එක් වී කණ්ඩායම ශක්තිමත් කරන්න ගත්තාත් වින්ස් ලකුණු 25කට දැවී ගියා. ඉන්පසු පිටියට මැදපෙළ ප්‍රතිකරුවන් තරමක් සාර්ථක වූ නිසා ගල්ෆ් කණ්ඩායම පන්දුවාර 20 නිමාවන විට කඩලු 5ක් පමණක් දැවී ලකුණු 179ක් රැස් කළා. ගල්ෆ් කණ්ඩායම වෙනුවෙන් පැතුම් නිස්සංක ලකුණු 56ක් ලබා ගත්තේ මෙවර තරඟාවලියේ වැඩිම ලකුණු ලාභියා වගේම තමන් ක්‍රීඩා කළ තරඟ තුනේදී 6 පහරවල් 13ක් එල්ල කරමින් තරඟාවලියේ වැඩිම 6 පහරවල් සංඛ්‍යාවක් එල්ල කරපු ප්‍රතිකරු වගේම තමන් ක්‍රීඩා කරපු තරඟ තුනේදී 4 පහරවල් 16ක් එල්ල කරමින් වැඩිම 4 පහරවල් සංඛ්‍යාවක් එල්ල කළ ක්‍රීඩකයා බවට පත් වෙමිනුයි. ඒ වගේම මේ තරඟයේදී සාර්ථක වූ ගුර්බාස් පන්දු 31කදී ලකුණු 41ක් ලබා ගත්තා. පන්දු යැවීමේදී වයිපස් කණ්ඩායම වෙනුවෙන් තන්වීර් සහ අහමඩ් අතරේ කඩලු දෙක බැගින් බෙදී ගියා. ඒ අනුව ලකුණු 180ක ජයග්‍රාහී ඉලක්කයක් හඹා ආ වයිපස් කණ්ඩායමේ ආරම්භක ප්‍රතිකර යුගලේ වුණේ ෆකර් සමාන් සමගින් ඇන්ඩ්‍රිස් ගවුස්. ඉනිමේ පළමු පන්දුවාරයම යොමු කළ ගල්ෆ් කණ්ඩායමේ නුවන් තුෂාර පළමු පන්දුවාරයට කිසිම ලකුණක් ලබා ගැනීමට වයිපස් කණ්ඩායමේ ආරම්භක ප්‍රතිකර යුගලයට නොහැකි වුණා. වයිපස් කණ්ඩායමේ මුල් පෙළ ප්‍රතිකරුවන් අසාර්ථක වුණත් මැද පෙළ ප්‍රතිකරුවන් තරමක් සාර්ථක වූ නිසා වයිපස් කණ්ඩායම ජයග්‍රහණය පෙනිපෙනී ජයග්‍රාහී මාවතට ළඟා වුණා. නමුත් අවසන් පන්දුවාරයේ අවසන් පන්දුවට ඔවුන්ට මේ තරඟය ජයග්‍රහණය කිරීමට ලකුණු 3ක් ලබා ගැනීමට අවශ්‍ය වුණා. නමුත් එම පන්දුවට ලකුණු 2ක් පමණක් ලබාගත් නිසා තරඟයේ ලකුණු සම තත්ත්වයට පත් වුණේ සුපිරි පන්දුවාරය සඳහා තරඟය නැවතත් දීර්ඝ වෙමින්. මෙහිදී වයිපස් කණ්ඩායම වෙනුවෙන් ඩෑන් ලකුණු 56ක් ලබා ගන්නකොට නායක සෑම් කරන් ලකුණු 44ක් ලබා ගත්තා. පන්දයේදී ගල්ෆ් කණ්ඩායම වෙනුවෙන් අස්මතුල්ලා ලකුණු 32කට කඩලු 4ක් බිඳ නුවන් තුෂාර ලකුණු 33කට කඩලු 2ක් බිඳ හෙළුවා. ඒ අනුව සුපිරි පන්දුවාරය ආරම්භ කරමින් ප්‍රතිකරණය ආරම්භ කළේ වයිපස් කණ්ඩායම හෙට්මයර් සමගින් ඩෑන් ලෝරෙන්ස්. ඒ අනුව ගල්ෆ් කණ්ඩායමේ සුපිරි පන්දුවාරය ක්‍රියාත්මක කළේ නුවන් තුෂාරයි. එම පන්දුවාරයේ සාර්ථක ලෙස යොමු කළත් නුවන් තුෂාරගේ පස්වන පන්දුවට 6 පහරක් එල්ල කළත් අවසන් පන්දුවට කඩුල ලබා ගැනීමට නුවන් තුෂාර සමත් වුණා. ඒ අනුව වයිපස් කණ්ඩායම ලබා ගත්තේ සුපිරි පන්දුවාරයේදී එක් කඩුලක් පමණක් දැවී ලකුණු 13ක් පමණයි. ඒ අනුව සුපිරි පන්දුවාරයේදී ලකුණු 14ක් ලබා ගනිමින් තරඟය ජයග්‍රහණය කිරීමට පැමිණි ගල්ෆ් කණ්ඩායම වෙනුවෙන් පිටියට පැමිණියේ නායක මොයින් අලි සමගින් ටොම් මූරිස්. කෙසේ නමුත් මේ තරඟාවලියේ සාර්ථකම පිතිකරු ගල්ෆ් කණ්ඩායමේ ආරම්භක හොඳම පිතිකරු තරඟාවලියේ වැඩිම ලකුණු ලාභියා වැඩිම 6 පහරවල් සහ 4 පහරවල් ලාභියා වූ පැතුම් නිස්සංකව සුපිරි පන්දුවාරය සඳහා පිටියට නොපැණියේ ඔහුගේ පාදයේ ඇති වූ ආබාධයක් නිසාවෙන්. ඒ සම්බන්ධව සුපිරි පන්දුවාරයේදී ගල්ෆ් කණ්ඩායම පිතිකරන යෙදෙනකොට තරඟයේ විස්තර විචාරකයින් පවා කීවේ පැතුම් නිස්සංක ආවා නම් මේ ලකුණු 14 ලබා ගන්න එක හරිම ලේසි කියලා. ඒ අනුව වයිපස් කණ්ඩායම වෙනුවෙන් සුපිරි පන්දුවාරය යොමු කළේ නසීම් සායි. නමුත් නසීම්ගේ සුපිරි පන්දයම නිසා ගල්ෆ් කණ්ඩායමට සුපිරි පන්දුවාරයේදී ලබා ගැනීමට හැකිවුණේ ලකුණු 9ක් පමණයි. ඒ අනුව මේ තරඟාවලියේ පළමු තරඟ දෙකම ජයග්‍රහණය කරපු ගල්ෆ් කණ්ඩායම තමන් මුහුණ දුන් තුන්වන තරඟයේ සුපිරි පන්දුවාරයේදී පරාජයට පත් වුණා. මේ වගේ ක්‍රිකට් ගැන හැමදේම බලා ගන්න ක්‍රිකට් වන් අපිව සබ්ස්ක්‍රයිබ් කරලා එකතු වෙන්න. මේ වීඩියෝ එක හොඳයි නම් ලයික් කරලා යාළුවන්ටත් බලන්න ෂෙයා කරන්න.